අපි කවුරුත් ආදරය කරපු හැරි පොටර්ගේ ලෝකය ආයිමත් අපේ සාලයට එන්න සූදානම්. HBO සමාගම විසින් නිර්මාණය කරන ලද නවතම හැරි පොටර් TV සීරීස් එකේ පළමු ට්‍රේලරය දැන් නිකුත් වෙලා තියෙනවා. මිනිත්තු දෙකක මේ වීඩියෝව අපිව ආයිමත් ඒ මායා ලෝකයට අරගෙන යනවා. පඩිපෙළයට හැරිගේ ඒ ප්‍රසිද්ධ කාමරේ ඉඳලා හොග්වර්ට්ස් මාලිගාව දක්වාම අපූර්ව දර්ශන මෙහි ඇතුළත්. වර්නන් මාමා සහ පෙටෝනියා නැන්දා, හැග්‍රිඩ් සහ වෙස්ලි පවුල වගේ අපි දන්න හඳුනන චරිත රාශියක් මෙහි දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම හැරිගේ නළලේ තියෙන අකුණු ලකුණ, ඔහුගේ වටකුරු කණ්ණාඩි සහ හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් දුම්රිය මේ ට්‍රේලරේ හරිම තාත්විකව නිර්මාණය කරලා තියෙනවා. මේ පාර හැරි පොටර් විදිහට රඟපාන්නේ නවක නළුවෙකු වන ඩොමිනික් මැක්ලෝලි. ඒ වගේම ඩම්බල්ඩෝ ලෙස ජෝන් ලිත්ගෝ සහ ස්නේප් මහාචාර්යවරයා ලෙස පාපා එසියේදු රංගනයෙන් දායක වෙනවා. හැබැයි මේ තෝරා ගැනීම ගැන සමාජ මාධ්‍යවල ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ස්නේප් ලෙස කළු ජාතික නළුවෙකු යොදා ගැනීම ගැන සමහරු දෝෂාරෝපණය කළත් මේක හැරි පොටර් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලීමක් කිව්වොත් නිවැරදි. චිත්‍රපටි වලට වඩා මේකේ යම් වෙනස්කම් තියෙනවා. හැග්‍රිඩ් හැරිව ලන්ඩන් උමන් දුම්රියෙන් එක්කගෙන යන දර්ශන සහ ක්විඩිච් ක්‍රීඩාවේ අලුත් ඇඳුම් නිර්මාණ මේ අතර විශේෂයි. ජේ.කේ. රෝලින් මෙහි විධායක නිෂ්පාදවරියක ලෙස කටයුතු කරන නිසා පොත්වල තියෙන තොරතුරු ඉතාමත් නිවැරදිව මේ කතාමාලාවට ඇතුළත් කරන බව HBO සමාගම පවසනවා. වසර 10ක් පුරා දිවෙන මේ දැවැන්ත ව්‍යාපෘතියේ පළමු කොටස 2026 නත්තල් කාලයේදී නිකුත් වීමට නියමිතයි කියලයි ට්‍රේලරයේ අවසානයේ දක්වන්නේ.